ඔයාට කවදාරි ෆීල් වෙලා තියෙනවද? ඔයාදියක් කවුරුරි බලන් ඉන්නවද? නැත්නම් වගේ පස්සෙන් කවුරුරි එනවා වගේ අමාවට කිව්වොත් ඒවට දැනෙන ෆීලිංගස් ඇත්ත වෙන්න පුළුවන් කියලා. නැත්නම් ඔයගේ එදරවත් දන්නේ නැති කවුරු හරි නැත්නම් ආත්මයක් ඉන්න පුළුවන් කියලා. හැබැයි අය වෙන්න බා. මේ තියෙන්නේ 5 sign find out and ඔයාගේ ගේ එදරත් මේ නිරස් දෙකක් ෆේස් වෙනවා නම් ඔයාගේ ගේ එදරත් හෝටල් එකක් ඇති. ගොඩක් කට්ටිය කියනවා ඉරස් දෙකක් නැත්තම් කණ්ණාඩි ෆේස් වල තියෙනවා කියන්නේ නෙගටිව් එනර්ජි එක සර්කියුලේට් වෙනවා ගොඩක් වැඩි. අමාරක් කට්ටිය කියනවා මේ කණ්ණාඩි දෙක අතරේ සිරිට්ලට හයිවේ එකක් වගේ තියෙනවා කියලා. අමාරක් කට්ටිය මේ විශ්වාස කරනවා. අමාරක් කට්ටිය මේක විශ්වාස කරන්නේ නැහැ. ඔයාලගේ එදරක් කණ්ණාඩි දෙක ෆේස් වල තියෙනවා නම් ඒක ආරු කරන එක ඇඟට ගුණයි. එකන් සයින් එක තමයි කවුරු හරි ඔයා දිහා බලන් ඉන්නවා වගේ ෆීල් වෙන එක. එහෙම වට එලා තියෙනවද? ඔයා ෆෝන් එක බලන් ඉන්න වෙලාවට එකපාරට කවුරු හරි ඔයා දිහා බලන් ඉන්නවා වගේ ෆීලිං එකක් එනවද? ගොඩක් කට්ටිය කියන්නේ ඔයාට මේ ෆීලිං එක එන්නේ ඔයා ස්ට්‍රෙස් වෙලා ඉන්නකොට නැත්නම් බය වෙලා ඉන්නකොට කියලා. ඔයාගේ ගෙදර ලයිට් හැම වෙලාවෙම ග්ලිච් වෙනවා. ඔයාගේ ටීවී එක නිකම්ම ඔන් වෙනවා නම් ලොකු chance එකක් තියෙනවා ඔයාගේ ගෙදර ස්පිරිට් කෙනෙක් ඉන්නවා කියලා. ටීවී එක ඔන් ඔෆ් වෙන එක නැත්නම් ෆෝන් එක චැන එක normal දේවල් එන්න පුළුවන්. හැබැයි එකම දේ හැම වෙලාවෙම එනවනම් පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. හතරවෙනි සයින් එක තමයි physical touch. මේක ගොඩක් ස්පිරිට්ලා ඇක්ටිව් ඉන්න ගෙවල් වල එක්ස්පීරියන්ස් කරන්න තියෙන දෙයක්. ඔයාගේ ගෙදර කවුරුත් නැහැ. ඔයා විතරයි තනියෙන් ඉන්නේ. හැබැයි එකපාරට ඔයාගේ ෂෝල්ඩර් එකේ හරි නැත්නම් ඔයාගේ අතේ හරි නැත්නම් ඔය හරි ඔයාට ටච් එකක් දෙනවා. ඔයාගේ මනස වත් එක සෙල්ලම් කරනවා වෙන්නත් පුළුවන්. නැත්නම් වෙන කවුරු හරි වත් එක සෙල්ලම් කරනවා වෙන්නත් පුළුවන්. මේ ෆීලිං එක පට්ටම ස්කෑරි. ඔයාලත් මේක වෙලා තියෙනවා. එකපාරට සීතලක් දැනෙනවා. නැත්නම් ඔය කාමරේ එක කොනක් සීතලයි අනිත් කොන normal temperature එකේ තියෙනවා. පාඩත් වෙලා තියෙනවා. එහෙනම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න යන්න. මේ මං කියපු ඔක්කොම සයන්ස් වලට සයන්ටිෆික් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒ නිසා ආයෙ වෙන්න එපා. වීඩියෝ එක එන්ජොයි කරා නම් වීඩියෝ ලයික් එකක් දාගෙන යන්න. අමතක කරන්න channel එකට subscribe කරලා දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එක සෙට් වෙමු. එහෙනම්